Hello, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට කියා දෙන්න හදන්නේ to-do list එකක් කියලා කියන්නේ මොකක්ද සහ to-do list එකක් කොහොමද accurate විදියට හදාගන්නේ කියන එක. මුලින් කතා කරමු මේ to-do list එකක් කියන්නේ මොකක්ද? මේක කොයි විදියටද අපිට important වෙන්නේ කියලා. මේ to-do list එකක් කියලා කියන්නේ අපේ එදිනෙදා දවස plan කිරීමක්. හරියටම කිව්වොත් day planner එක. මේක බහුතරයක් මුළු වීක් එකකටම මුළු මාසෙටම හදාගන්න. හැබැයි මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා මේක එක දවසකට විතරක්. ඒ කියන්නේ අද හවස ඔයා හෙට දවස plan කරනවා. හෙට හවස අනිත් දවස plan කරනවා. මෙන්න මේ විදිහට day by day ඔයගලන්ගේ දවස plan කරන්න. ඒක මං හිතන්නේ මගේ practical මගේ application එක අනුව ඒක මාරම useful එකක් වෙනවා. වීක් එකක් මාසයක් plan කරනවට වඩා. ඒකට හේතුව අපිට ඊළඟ දවසේ යෙදෙන දේ අපිට නිශ්චිතවම අපිට කියන්න බෑ. සහ මාසයක් ඇතුළත යෙදෙන දේ අපිට හරියටම කියන්න බෑ. හැබැයි පහවදා දිනේ අපිට plan කරන එක ලේසි. එතකොට මේ to do list එක ගොඩක් වැදගත් වෙන්නේ studies කරන කෙනෙක්ට. හැබැයි මේක job එකක් කරන කෙනෙක්ටත්, ගෙදර ඉන්න කෙනෙක්ටත් මේක ගොඩක් වැදගත් වෙනවා. අපි මුලින්ම කතා කරමු studies කරන කෙනෙක්ට කොහොමද මේක වැදගත් වෙන්නේ, කොහොමද මේක අපි හදාගන්නේ. ස්ටඩීස් කරන කෙනෙක් අපි දන්නවා ටයිම් ටේබල් එකක් අනුව වැඩි කරන්න ඕනේ. මේ ටයිම් ටේබල් එකත් එක්ක ඔයගලන්ගේ දවසේ ඔයා මෙන්න මේ දේවල් කවර් කරගන්නවා කියන එක තමයි මේ to do list එකේ include වෙන්නේ. මේකෙදි ඔයගලන්ට O level කරන කෙනෙක් නම් subjects 9ක් තියෙනවා, A level නම් subjects 3ක්, university level කෙනෙක් නම් ඊට වඩා advanced subjects තියෙනවා. එතකොට මේ O level කෙනෙක් නම් විෂයන් 9 පුළුවන් තරම් විෂයන් 9ම ඇඩ් කරගන්න බලන්න. ඔයගලන් paragraph වෙන්න පුළුවන්, නැත්නම් chapters by chapters වෙන්න පුළුවන් වෙන් කරගන්න. මම මේ කොටස අද මම ඉවර කරනවා. then ඔයාලා යන්න පුළුවන් මේ history subject එකේ මේ part එක මම අද ඉවර කරනවා. maths part එකේ මේ part එක. ඊට පස්සේ සිංහල පාඩමේ මේ කොටස. ඔය විදිහට point වශයෙන් ඔයගොල්ලෝ list down කරගන්න. මේ අතරට තවත් ඇඩ් වෙ යුතු වැදගත් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ගේ breakfast, lunch එක, dinner එක, tea time එකක් තියෙනවා නම් ඒ දේ. ඔයගොල්ලන් wash එකක් දාගන්න එක පවා, ඔයගොල්ලන් exercise කරනවා නම් ඒ දේ පවා ඇඩ් වෙන්න ඕනේ. especially ඔයගොල්ලන් වතුර බොන එක. ඔයගොල්ලන් අද දවසේ මම මෙච්චරක් වතුර බිව්වා. මම ලීටර් එකක් බිව්වා. මෙන්න මේ දේවල් අපි ස්ටඩීස් කරනවා වගේම අපේ ශරීරයත් එකටම හරියන්න ස්ට්‍රෝං විදියට තියෙන්න ඕනේ. මේ වතුර කියන එක මාරම වැදගත් දෙයක් නේද බොඩි එකට. අපේ කන්සන්ට්‍රේෂන් එකට, අපේ මතක ශක්තිය වැඩි කරන්න ලොකු වැදගත්කමක් දෙනවා මේ වෝටර්. ඉතින් ඒ දේ පවා අපි මේ to do list එකේ list down කරගන්න ඕනේ. A level කරන කෙනෙකුත් එහෙමයි. ඔයගොල්ලන්ගේ subjects 3යි. මේකත් arrange කරගන්න full day එකට. සහ ඔයගොල්ලන්ගේ breakfast, dinner, lunch එක පවා, tea time එක පවා, exercise කරනවා නම් ඒක, ඔයගොල්ලන්ගේ routine එකක් තියෙනවා නම් ඒක, diet කරනවා නම් ඒ දේ පවා ඔයගොල්ලන් list down කරගන්න. ඔය තමයි යුනිවර්සිටි ලෙවල් කෙනෙක් නම් එයාත් එහෙමයි. සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවා. ඒකත් ඇකියුරේට් විදිහට නෝට් ඩවුන් කරගන්න ඕනේ. එතකොට මේක අපි පොයින්ට් වශයෙන් නෝට් ඩවුන් කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් ස්ටිකර්, ඔයගොල්ලන්ට ටයිම් එක තියෙන ගොඩක් ටයිම් එක තියෙන කෙනෙක් නම් ඇට්‍රැක්ටිව් විදිහට මල් ඇඳලා, චිත්‍ර ඇඳලා ඔය විදිහට ඩෙකරේෂන් කරලා තියාගන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලන් ලොකු ටයිම් එකක් නැති කෙනෙක් නම් බිසි ෂෙඩියුල් එකක් නම් තියෙන්නේ. ඉතින් පොඩි කොල කෑල්ල එක ඔයගොල්ලන් පහෝදා දිනය ප්ලෑන් කරන්න. මේකෙදි මම යූස් කරන ක්‍රමයක් තමයි එක පොයින්ට්ස් වලට ඉස්සරහින් පොඩි සර්කල් එකක් හරි කොටුවක් හරි දාන්න. මම ඒක කම්ප්ලීට් කරා නම් මම ඒක ටික් එකක් දානවා. මට ඒක කම්ප්ලීට් කරන්න බැරි වුණා නම් දවස් අන්තිමේට මම ඒක රෙඩ් මාක් එකකින්, රෙඩ් කලර් පෙන් එකකින් මම ඒක කතරයක් දානවා. පහුවදා දිනේ මම ස්ටාර්ට් කරන්නේ මට කලින් දවසේ කරගන්න බැරි වෙච්ච රෙඩ් කලර් වලින් මම ක්‍රොස් කරපු ඒ පොයින්ට් එක කම්ප්ලීට් කරලා. මේ විදිහට ඔයගොල්ලෝ වීක් එකක් ප්ලෑන් කරොත් ඔයගොල්ලන්ගේ ස්ටඩීස් කියන එක මාරම ඇට්‍රැක්ටිව් සහ ප්‍රොඩක්ටිව් විදිහට ඔයගොල්ලන්ට අචීව් කරගන්න පුළුවන් higher scores. ඊට පස්සේ ඔයගොල්ලන් ජොබ් එකක් කරන කෙනෙක් නම් මෙන්න මේ to do list එක හදාගන්නේ කොහොමද? ඔයගොල්ලන් වැඩට යන වෙලාව, ඔයගොල්ලන්ගේ breakfast time එක, ඔයගොල්ලන්ගේ water කොච්චරක් ඔයා water ගන්නවද? ඔයා workout කරන කෙනෙක් නම්, exercise කරන කෙනෙක් නම්, ඔයා gym යන කෙනෙක් නම් ඒ time schedule එක, shopping යනවා නම් මෙන්න මේ විදිහට ඔයා office ගිහිල්ලා ඔයගොල්ලන්ට කරන්න තියෙන වැඩ ටික මොකද්ද? ඔයගොල්ලන්ගේ pocket
නෝට් ඩවුන් එකක් පොකට් නෝට්බුක් තියෙනවානේ. මේ වගේ එකක් ඔයගලන් අරේන්ජ් කරගෙන ඔයගලන්ගේ පොකට් එකේ මේක තියාගන්න. ඒ විදිහට ඩේ ප්ලෑන් එක ඔයගලන්ට කරගෙන යන්න පුළුවන් ඔයගලන්ගේ දවස. ගෙදර ඉන්න කෙනෙක් නම් එයාලටත් මේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් කියන එක, වතුර බොන එක, එක්සයිස් කරන එක තමන් දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ වැඩ කටයුතු කොහොමද ප්ලෑන් කරගන්නේ? ඒ කට්ටියට ටියුෂන්ස් ක්ලාස් තියෙනවා නම් ඒ කට්ටියගේ වැඩ කටයුතු කොහොමද බැලන්ස් කරගන්නේ? හස්බන්ඩ්ගේ වැඩ කටයුතු බැලන්ස් කරගන්නේ කොහොමද? අන්න ඒ වගේ. ඊළඟට ඔයගොල්ලෝ මොකක් හරි ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ දේවල් පොඩි කොලේ කෑල්ලක ඔයගලන්ට අරේන්ජ් කරගෙන අර මං කිව්වා වගේ ඔයගලන් කම්ප්ලීට් කරපු එදා අද දවසේ හවස ඔයගලන් නෝට් ඩවුන් එකක් දාගන්නවා, ටික් එකක් දානවා කම්ප්ලීට් කරපු සහ රෙඩ් පෙන් එකකින් ඔයගලන් ක්‍රොස් කරනවා ඔයගලන් නොකරපු ටික. එහෙනම් පහවදා ඔයගලන් කරන්න ඕනේ මොකද්ද? ඔයගලන් ඒ ක්‍රොස් කරපු ටික කම්ප්ලීට් කරන එක. ඊට පස්සේ අනිත් ටික ඒ දවසට අනිත් දවසේ ටික ආයසරයක් ඒ විදිහටම කන්ටිනියු කරන එක. මේක ගොඩක් ඇකියුරේට් ක්‍රමයක් ස්ටඩීස් කරන කෙනෙක්ට වගේම වර්ක් කරන කෙනෙක් වගේම ගෙදර ඉන්න කෙනෙක්ට. මේක එක සතියක් ඔයගලන් ෆලෝ කරලා බලන්න. ඔයගලටම තේරෙයි ඔයගලන්ගේ දවස සතිය කියන එක මාරම් ප්‍රොඩක්ටිව් කියන එක. ඉතින් ඔයගලන් මේක try කරලා බලන්න. try කරලා බලලා මේ වීඩියෝ එකෙන් කමෙන්ට් එකකුත් දාන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තව වීඩියෝ ඔයගලන්ට මං ඉස්සරහින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ස්තුතියි.